අවුරුදු නෑ ගමන. සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර අතරේ වටිනාම චාරිත්‍රයක් තමයි දුවේ පුතේ නෑගම යන එක. අද මං ඔයාලට කියලා දෙන්නෙත් අන්න එහෙම නෑ ගමනක් ගැන. ඔන්න ඉතින් බොහොම පිටිසර ගමක සිංහල අවුරුදු කාලේ සිද්ධ වුණු කතාවක් තමයි මේ. මේ ගමේ හිටියා එකම පවුලේ සහෝදරයෝ දෙන්නෙක්. එක්කෙනෙක්ගේ නම අබරං. අනිත් කෙනා සේතං. මේ දෙන්න පදිංචි වෙලා හිටියේ මහගෙදර ඉඩම දෙකට බෙදාගෙන. දෙන්නටම දරුවෝ හිටියා. ඉතින් මේ දරු පැටවු ටික හැමදාම හවසට සෙල්ලම් කළෙත් මේ මහගෙදර වත්තේම තමයි. ඔය අබරන්ගේ ගේ කිට්ටුවම තිබුණා ලොකු ජම්බෝල ගහක්. ජම්බෝල කන්න පුංචි අය හරි ආසයිනේ. ඉතින් එක දවසක් සේතම් මාමගේ පුතාලා දෙන්න අබරම් මාමලගේ ජම්බෝල ගහේ පැහිලා තිබුණු ගෙඩි ඔක්කොම කැඩුවා. මේක බලාගෙන හිටපු අබරන්ගේ බිරිඳ සෝමනන්දට හොඳටම කේන්ති ගියා. අනේ දෙයනේ, ගහේ තිබුණු ඔක්කොම ජම්බෝල ටික කඩලා දැම්ම නේද? එක ගෙඩියක් කඩාගත්ත නම් මදිද ගහම හිඳින්න නැතුව? සෝමනන්දගේ කෑ ගැහිල්ලට ජම්බෝල ගෙඩි ටිකත් බිම දාලා සේතම් මාමගේ පුතාලා දෙන්න ගෙවල් පැත්තට දෙව්වා. මේ සද්දය ඇහිලා හීම්මැණිකේ නැන්දත් එළියට දුවගෙන ආවා. මොකද අක්කේ වෙලා තියෙන්නේ? දරුවන්ට මොකුත් කරදරයක්ද? දරුවන්ට නෙවෙයි, අපිටයි කරදරේ. අනේ තව මාසයක් දෙකක් කන්න තිබුණු ජම්බෝල ටික මේ ළමයි එකපාර ඔක්කොම කඩලා දාලා ගහම හිඳලා. අනේ ඇත්තමයි නංගියේ, ඔය ළමයි දෙන්නම ආයේ මේ පැත්තේ එව්වේ නැතුණාට කමක් නැහැ. අනේ අක්කේ, දරුවන්ගේ හැටි ඔහොම තමයි. ඔය වයසට ඉතින් හරි දඟයි. හුන් ඔය ආසාවට ජම්බෝල ගෙඩි කැඩුවට ගහට හානියක් කරන්න හිතාගෙන කරපු දෙයක් නෙවෙයිනේ අක්කේ. හා ඒකෙන් මේකෙන් කමක් නැහැ. මෙහෙම ගියොත් එහෙම වත්තේ කිසිම ගහක ගෙඩියක් පරිස්සම් කරගන්න බැරි වෙනවා. හෙටම ඔය කොස් ගහ මායින් කරලා ඉනිවැටක් හිටවන්න කියලා මං අබරන්ට කියනවා. එක වත්තේ කියලා වත්තේ තියෙන හැම ගහකොළම දෙගොල්ලන්ගෙම වෙන්නේ නැහනේ. ඔය විදිහට සෝමනන්දා හීම්මැණිකේ නැන්දටයි එයාගේ පුතාලා දෙන්නටයි නොසෑහෙන්න දොස් කිව්වා. එදා හවසම අබරම් මාමට කියලා ඉනිවැටක් බැන්දා. දැන් ඉතින් අබරම් මාමගේ ළමයින්ට සේතම් මාමලගේ ගෙදරට යන්නත් බෑ. සේතම් මාමලගේ ගෙදර ළමයින්ට අබරම් මාමලගේ ගෙදරට යන්නත් බෑ. ඒත් මේ පුංචි දරුවෝ වෙනද පුරුද්දට හැමදාම හවසට ඉනිවැට ළඟට දුවගෙන ගිහින් එතන ඉඳන් සෙල්ලම් කළා. ටික දවසක් යනකොට ඒකටත් අබරම් මාමලගේ ගෙදරින් තහංචියක් වැටුණා. ඉස්සර මුළු මහගෙදර වත්ත පුරාම දරුවන්ගේ හිනා සද්දේ. දැන් මීයට පිඹ වගේ මුළු වත්තම හරේ නිහඬයි. දරුවන්ට සෙල්ලම් කරන්න තිබුණු සීමාව ගෙදර අවට විතරක් වුණා. ඉනිවැට ළඟට යන එකත් ඒගොල්ලන්ට තහනම් වුණා. ඉතින් මේ පුංචි පැටව් ඈත ඉඳන් තමන්ගේ සහෝදර සහෝදරියෝ ටික දිහා බලාගෙන හිටියා. ඒත් කාටවත් හයියක් තිබුණේ නෑ අම්මල තාත්තලා කියන දෙයට පිටින් මුකුත්ම කරන්න. ඔය විදිහට ටික කාලයක් ගත වුණා. දන්නේම නැතුව සිංහල අලුත් අවුරුද්දත් කට ළඟටම ආවා. වෙනදට නම් මේ පවුල් දෙකම එක පවුලක් වගේ. කැවිලි හදන්නෙත් පවුල් දෙකම එකතු වෙලා. නැකත් වෙලාවට කිරිබත විතරයි වෙනම ලිපේ තියන්නේ. ඒත් මෙදා සැරේ නම් දෙගොල්ලොම විරසක වෙලා. අම්මේ, අපි අවුරුද්දට අයියලාගේ ගෙදර යන්නේ නැද්ද? සෝමනන්ද හදන අලුව කන්න මං හරි ආසයි. පුංචි පුතා එහෙම අහනකොට හීම්මැණිකේ නැන්දගේ ඇස්වල කඳුළු පිරුණා. මං පුතාලට අලුව හදලා දෙන්නම්කෝ අවුරුද්දට. නැන්ද එහෙම කිව්වේ දුක හංගගෙන. කොහොම හරි අවුරුදු දවසත් උදා වුණා. ගම පුරාම රතිඤ්ඤ සද්දේ. නැකතට ආහාර අනුභව කරන වෙලාවත් ලං වුණා. ආන්නේ වෙලාවේ සෝමනන්දලගේ ගෙදරින් කවුදෝ කෑ ගහන සද්දයක් හීම්මැණිකේ නැන්දට ඇහුණා. මේ ඇහුණද? සෝමියකලගේ ගෙදර මොකක් හරි කලබලයක් වගේ. පොඩ්ඩක් ගිහින් බැලුවොත් නරකද? ඉතින් සීතම් මාමා හනිකට සෝමිනන්දලගේ ගෙදරට දුවගෙන ගියා. ඒ පිටිපස්සෙන් හීම්මැණිකේ නැන්දයි පුතාලා දෙන්නයි දුවගෙන ගියා. අනේ දන්නවද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා? සෝමිනන්දලගේ පුතාලා දෙන්න රතිඤ්ඤ පත්තු කරන්න ගිහින් අත් දෙකම පුච්චගෙන. ඊට පස්සේ
සේතම් මාමයි අබරම් මාමයි ඉක්මනින්ම මේ දරුවෝ දෙන්නව වෙදගෙදරට එක්කරගෙන ගියා. දෙයියන්ගේ පිහිටෙන් දරුවෝ දෙන්නට ලොකු අනතුරක් සිද්ධ වුණේ නෑ. හැබැයි එදා අබරම් මාමටයි සෝමිනෙන්දටයි එයාලා ගැනම ලොකු කලකිරීමක් ඇති වුණා. කොයිතරම් රණ්ඩු සරුවල් කළත් අන්තිමේදී එයාලට කරදරයක් වුණ වෙලාවේ ඉක්මනින්ම දුවගෙන ආවේ අහල පහල හිටපු සහෝදරයෝ නෑදෑයෝ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දේ ඒ හැම විරසකයක්ම අමතක කරලා දාලා ආපහු හීම්මැණික නැන්දලත් එක්ක නෑකම පටන් ගන්න ඕනි කියලා සෝමිනෙන්ද තීරණය කළා. අබරම් මාමත් ඒ තීරණයට කැමති වුණා. නැන්දේ මං අලුව කෑල්ලක් කන්නද? හීම්මැණික නැන්දගේ ලොකු පුතා එහෙම අහනකොට සෝමිනෙන්දට hina ගියා. කන්න පුතේ. ඕන්න මේ පාර අලුවවලට මං කජු දාලයි හදලා තියෙන්නේ. අන්න වත්ත පහල කජු ගහේ කජු පුහුලම් පිරිලා. කිරිබත් කැවුම් කොකිස් කාලා අලුවත් කාලා ගිහින් කජු පුහුලම් කඩන එකයි ඇත්තේ. එහෙම කියලා සෝමිනෙන්දා හීම්මැණික නැන්දගේ ලොකු පුතාගේ ඔළුව අත ගෑවා. එදා ඉඳන් කවදාවත් ඒ පවුල් දෙක අතර විරසකයක් නම් ඇති වුණේ නැහැ. කොහොම හරි මේ අවුරුදු නෑගමන නම් මේ දෙගොල්ලන්ට කවදාවත් අමතක වුණෙත් නෑ. දැක්ක නේද දුවේ පුතේ, සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ කාගේවත් හිතේ කහටක් විරසකයක් තියාගන්න හොඳ නැති කාලයක්. අපි හැමෝම අසල්වාසීන් එක්ක නෑදෑයොත් එක්ක සතුටින්ම ගත කරන්න ඕනි කාලයක්. ඒ නිසා පරණ කෝන්තර විරසකයන් අමතක කරලා අපි හැමෝම අලුත් අවුරුද්දේ හැමෝම එක්ක හොඳින් ඉන්න හිතා ගන්න ඕනි. එහෙමනම් සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි මේ වගේ තව ලස්සන කතාවකින් ආයෙත් මුණ ගැහෙනවා. YouTube channel එක subscribe කරන්න.